ඔන්න අද අපි ලෑස්ති වෙලා ඉන්නේ සුබ ගමනක් යන්න. තිබුණු වැගන්නාර එක හොඳ ප්‍රයිස් එකකට දීපු නිසාත් අලුත් වාහනයකට ඇඩ්වාන්ස් පේමන්ට් කරපු නිසාත් මේ දවස්වල ගමන නම් බස් එකේ. බස් එකේ යනවට වඩා අමාරුම වැඩේ තමයි අවුවේ බස් එකක් එනකම් හිටගෙන ඉන්න එක. යන ගමන ගැන පෙන්නනකම් මගේ දෙවනි ව්ලොග් එකට සාදරයෙන් පිළිගන්නවා. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. කොහොම හරි බස් එකට නැගලා පරණ පුරුද්දට අන්තිම සීට් එකේ ඉඳගත්තා. මැරි කරන්න කලින් අපි දෙන්න එහෙම බස් එකේ ගැහැටි මතක් වුණා. කොකෝ චුට්ටක් hina වෙන්න. ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ යුනියන් ප්ලේස් එකේ තියෙන AMW Nissan showroom එකට. මෙතනට එනකොට උදේන්ම එන්න අපි නම් එන්න චුට්ටක් විතර දවල් වුණා. 3rd of July තමයි අපි Nissan Magnite එකට ඇඩ්වාන්ස් පේමන්ට් කළේ. කියන්න අමතක වුණානේ. ඊට කලින් ගොඩක් වාහන ගැන රිවිව්ස් බැලුවා, කාර් සේල් වලට ගියා. ඒත් අපිට ඕමනාව තිබුණේ SUV අලුත් ඔප්ෂන් එකක් තියෙන හොඳ වාහනයකට යන්න. ඉතින් අපි ෆයිනලි ඩිසයිඩ් කරා Nissan Magnite එකකට යන්න. එන්න අපි ඇතුළට ගිහින් බලමු. ඉතින් ඇඩ්වාන්ස් පේමන්ට් එක කරන්න තමයි අපි මුලින්ම AMW එකට ආවේ. එදා ඉඳන් අද වෙනකන් 2-3 වතාවක්වත් එන්න ඕන ෆලෝ අප් කරන්න. මොකද එයාලා කෝල්ස් වලට ආන්සර් කරන්නේ නැහැනේ. මාස 4කට පස්සේ තමයි අපිට මැසේජ් එකක් ආවේ ෂිප්මන්ට් එකක් ඇවිල්ලා තියෙනවා අපේ කාර් එකට ෆුල් පේමන්ට් එක කරන්න කියලා. ඉතින් අද අපි ආවේ ඔන්ලයින් පේමන්ට් එකට රෙඩි වෙලා. ඒත් මෙතනට ආවට පස්සේ තමයි දැනගත්තේ ඔන්ලයින් පේමන්ට් එකකින්වත් කෑෂ් පේමන්ට් එකකින්වත් ඉක්මනින්ම වැඩේ කරගන්න බැහැ කියලා. ඒ නිසා අපිට ඒ වෙලේම බැංක් එකකට ගිහින් පේ ඕඩර් එකක් අරගෙන එන්න වුණා. පේමන්ට් එක කරාට පස්සේ අපිට චැසි නම්බර් එක දාලා මෝටර් වෙහිකල් රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකක් දුන්නා. මේ ෆෝම් එක නැවත බාර දෙනකොට ටින් අංකය ඇතුළත් සර්ටිෆිකේට් එකත් පාස්පෝර්ට් සයිස් ෆොටෝස් 3කුත් මේත් සමගම හෑන්ඩ් ඕවර් කරන්න කිව්වා. ඒත් එක්කම වෙහිකල් ඉන්ෂුරන්ස් එකත් රෙඩි කරගෙනම එන්න කියලා තමයි කිව්වේ. මේ තමයි අපි සිලෙක්ට් කරපු කලර් එක. Red and black. vehicle lease එකකට ඔයාලා යනවා නම් half payment එකක් කරලා මම කලින් කියපු documents ටිකත් එක්කම බැංක් එකකින් හෝ leasing company එකකින් documents ටිකත් බාර දෙන්න ඕනේ. ඔන්න දැන් අපේ turn එක. දින 15ක් 20ක් අතර කාලය තුර වාහනය අපට ලැබෙන බවටත් කිව්වා. එන්න කලින් එතන තියෙන නෙස්කැෆේ එකක රස බලන්න අමතක කරේ නෑ. ගිහින් එන්නම්. ඊළඟ ව්ලොග් එකෙන් හමු වෙනකන්. බයි බයි.